හෙල්ලෝ ප්‍රෙන්ස් මං ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අද මගේ YouTube channel එකට. ඉතින් මං අද play කරන්න යන Granny පොඩ්ඩක් වචන පැල්ලුණා මං ගණන් ගන්න එපා. ඉතින් අද මං Granny එකේ කාර් එකෙන් මේ පයින් හදන්නේ දොරෙන්. මං කලින් කාර් එකෙන් පැන්නා. එහෙනම් ප්‍රෙන්ස් අපි අද කොහොම හරි කාර් එකෙන් පයින් සෝරි බං ඉතින් දොරෙන් පයිමු. මට පොඩ්ඩක් පැටලුණා. අද මං කොහොම හරි පයින්නවා දොරෙන්. අයියෝ බං Granny මෙතන ආතල් ගන්නවා මේ බලහන්කෝ. Grannyත් එක්ක බෑ බං කරන්න මේ වැඩි. Granny යන්නකො අපෝ මාර වද යන්නේ. හරි friends දැන් Granny ayai. friends ඔන්න Granny යනවා. Granny එහෙන් යද්දි අපි මෙහෙන් යමු friends එකට. හරි friends ඉතින් මම මේකෙත් බඩු තියෙන තැන දාන්නවා. මේක ගේම් එක අරගෙන පස්වෙනි රටාව තමයි මම මේ ප්ලේ කරන්නේ දොරෙන් පයින්ද. මේක බඩු ටික හොයාගන්න පොඩ්ඩක් ලේසි. අතන පොත තියෙනවා. කොහොම පයින් පැන්නා. හරි බං ඉතින් අපි ඉස්සරහට ගිහලා ලිඳේ මේ කෑල්ල හයි කරගමු. ලිඳෙත් තියෙනවා බං මිටිය. අපි දැන් මිටිය ගන්න ඕන. Granny ඉදන්නේ අපේ කරුමෙටම. හරි friends ඉක්මනට මිටියයි මිටිය ගමු. හරි අපි මෙතන පොඩි සද්දයක් දාමු Grannyට. හරි දැන් Granny හරි දැන් කෙලියා නේද? කෙලියා. සෙට් අපෝච් ඉතින්. හරි friends ඉතින් අපි දෙවෙනි දවසේ කොහොම හරි ගේම ගහගමු. අපි ඔව්වට සැලෙන්නේ නැහැ. හරි friends ඉතින් මං අහපුව ඇඳුර තමයි මතුවෙන්නේ. වැදුන වැදින්න ඔළුව තාම කැරකෙනවා බං Grannyගේ පොළු පාරට. කන ළඟ ගැව්වේ බං. ඔළුව left බෙහෙත් දාගෙන ඉන්නේ බල ඒක අහන්න යා බෙහෙත් දාලා නැද්ද කියලා. හරි බං ඉතින් ඔක ඔය ටික සික් කරගමු. හරි අපි ෂෙනිකට ගේම් මේ ප්ලේ කරගෙන යමු. ඉතින් friends වටපිටාව සද්ද එනවා ඇති. ඒව ගණන් ගන්නවා මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ දවල්. හරි බං ඉතින් Granny මොකද කරන්න අතන්ට එලා හුරතල් වෙන අර බලපන් වායන වෙනවා. මාව දැකලාද? දැකලා. කොහොමද බං මාව දැක්කේ මේක දිගක් තියනවද? Granny ඇත්ත කියපන්. උඹ කොහොමද මාව දැක්කේ? බලපන් බං නියපොතු වල දිග නියපොතු කපලන්නේ නැහැ බං. මොන අර්ථයෙන් ඉන්නවද බං ඔච්චර නියපොතු. හරි friends අපි පාරට යමු. අපි දැන් ගිහිල්ලා මිටිය ගමු. මිටිය මේසෙ උඩ තියෙන්නේ. හරි Granny එනවද දන්නේ නැහැ පොඩ්ඩක් බලමු. ඔය එන්නේ මං කියනකොට Granny එනවා. Granny එකෙන් බේරිලා අපි දැන් පොත අරගමු. මේකත් එල්ලමු වරෙන් Granny වරෙන්. ඔයෙන් ඉදන් එනවා Granny එනවා. අපි දැන් අපි උඩටම යමු. දැන් අපි ඉතින් අකුවාස්තිර මේක දීලමු. අවුනානේ බා උගලකට. වලස්සු උගලකට අවුනා ඒකෙන් බේරුණා. Granny හිතන් ඉන්න අපි වලස්සු කියලා දන්නේ නැහැ නේ බා. හරි. ඕකත් ඇරලා දාමු. ඉතින් දැන් අපි අන්න Granny එනවා. දැන් අපි Granny කොහොම හරි අපේ පැත්තෙන් ගෙන්න ගන්න ඕන. Granny එන්නේ නැහැ නේ බන් තාම. Granny එන්නේ පොඩ්ඩක් friends මේ ගේම් එකේ අවුලක් තියෙන මගේ ෆෝන් එකේ නේ පොඩ්ඩක් මේක හැරෙන්නේ ඇයි දන්නේ නැහැ. හරි ඉතින් friends අපි දැන් යන්නේ වෙපන් කී ගන්න තමයි Granny ඉන්නවක මේකෙත් කරන්න බෑ බං මල්ල වදයක් බං වරෙන් මොහොම වරෙන් මේක පෙරලමු මේකත් පෙරලමු. හරි friends Granny එන්නේ අපි මෙහෙන් යමු. මොකද්ද මං ගන්න යනවා කිව්වේ වෙපන් කී එක නේ.
දැන් මෙතන වෙන්න ඕන තියෙන්නේ වෙපන් කී එක. හරි වෙපන් කී එක ගමු. අපි දැන් ග්‍රැනියට ෂොට් එක දෙමු නේද? නැත්තම් ග්‍රැනි එක හරියන්නේ නැහැ. ග්‍රැනි පොඩ්ඩක් දැන් දඟලනවා වැඩි. හරි ඕක දාගමු පොඩ්ඩක්. දැන් එන්න ඕන ග්‍රැනි. ගණන් ගන්න ගත්තා. ටුන්ඩක් දාගත්තා. ග්‍රැනි එන්න I see you. ඔන්න එරුවටම තියෙනවා. බා කොහොමද කටට තිබ්බේ? නහයට නේ බං නහයට. හරි ඉතින් තරහ වෙන්න එපා ග්‍රැනි. එයාට ඵලයන් මට යන්න ඕන පොත් අප්ප කරන් යන්නේ. මේ අංක ප්‍රෙන්ස් අපි මතක තියාගන්න ඕන දෙක තියෙන්නේ. ඒ ප්‍රෙන්ස් ඉතින් මේකට තියා ගමු. තිබ්බා මොනවද මගේ ඉලක්කේ? ග්‍රැනික නහයට තිබ්බේ. මේකට ආයෙත් දෙන්න තිබ්බා. මෙව මොනවාද බං මට ඊසි. හරි ප්‍රෙන්ස්. දැන් අපි මෙතන තියෙනවා කාර් කී එක ගමු ඉක්මනට. කාර් එකෙන් අපිට තියෙන පොඩි දෙයක් ගන්න. හරි කාර් කී එක ගත්තා. කාර් එකේ තමයි ප්‍රෙන්ස් තියෙන්නේ කපුටු කෑම එක. ග්‍රැනිගේ කපුටට කණ්ඩ දෙන්න තමයි යන්නේ ප්‍රෙන්ස් ඉතින්. ග්‍රැනි කපුටට කණ්ඩ දෙන්නේ නැලු. පවුනේ බං. කණ්ඩ දීලාම යමු අපි. මොනවා වුණත් අහිංසක තත්තු පවුනේ බං මේ ග්‍රැනි හින්දා. සත්තුන්ට කණ්ඩ දෙන්න නැති ඉන්න හොඳ නැහැනේ. අපි දීලා යමු පවුනේ බං. පව්. ඉක්මනට ගිහිල්ලා දෙමු. කපුටු මල්ලි ඔයාට කණ්ඩ දුන්නේ නැද්ද ග්‍රැනි? ඉන්න පොඩ්ඩක් මං ඔයාට දෙන්නම් කෑම. ගිහිල්ලා කණ්ඩ. මම යතුරු ගන්නවා තරහ වෙන්න එපා. හරි උඹට කණ්ඩ නෝනේ කණ්ඩ දුන්නින් ඉඳ මට යතුරු දීපන්. හරි ප්‍රෙන්ස් යතුරක් ගත්තා. යතුරු අරගෙන අපි ඊට පස්සේ කානුවට යමු නේ මේක. දින්දා ගත්තා. අපි උඩට යමු ප්‍රෙන්ස්. දැන් අපි යන්න ඕන ප්‍රෙන්ස් පහලට. කානුවට. ග්‍රැනියා කොහෙන් එයිද දන්නේ නැහැ කෙලගෙන. පොඩි අවධානයෙන් යමු අපි. හරි ග්‍රැනි නෑ පේන්න. හරි එතනක් නෑ අපි යමු එහෙනම් කානුවට ප්‍රෙන්ස්. දැන් ඉතින් ගේම් එකේ භාගයක් වැඩි ඉවර වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රෙන්ස් ඔයාලා තාමත් මගේ වීඩියෝ එක බලනවා නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න යන්න ඕන ගේම් එකක් තියෙනවා නම්. හරි ප්‍රෙන්ස්. මොකද මම පැන්නේ නැත්තේ. එහෙනම් පයිමු. හරි පැන්නා. අයියෝ බං. එදත් ගඳයි අදත් ගඳයි. ආනුවත් කරලා නෑ බං ගෑනි. එදා කාර් එකේ ප්‍රයිස් අත්ත ගන්න බස්සාරක් තිබ්බේ. ටොයිලට් එකේ ජරාව ඔක්කොම යන්නේ ඉතින් මේ කාණු පද්ධතිය. ජරාව තියෙනවා අවුලන්නේ පිට කරන්න දෙයක් නෑ බං. අපි කරන්න වෙනවා. ඔන්න ගියා අනිත් පාතේ. දැන් ඒ වාතෙ නිබ්බේල මොකද? හරි ප්‍රෙන්ස් එනිකට යමු. අපි යමු උඩට. දැන් මකුළු වාච්චිය යොදන්න දැන් අපිට තියෙනවා ප්‍රෙන්ස් 1 2 තෝරන්න. හරි ප්‍රෙන්ස් ඉතින් මම ඔයාලට කිව්වා අතනින් අංකයක් තියෙනවා ඒක බලා ගන්න කියලා අනිවාර්යෙන් ඕන වෙනවා කියලා. ඒ අංකය ඕන වෙන්නේ මේක තමයි. හරි එකේ බුවොත් ඒකේ අපිට ඕන කරන බඩුව තියෙනවා. අනිත් එකේ බං බෝම්බයක් තමයි තියෙන්නේ. ඒක පිපුරොත් ඉතින් එක දවසක් ඉවරයි. හරි ප්‍රෙන්ස් දෙකනේ තිබ්බෙතන අපි දෙක ඔබලා කොමුඩිය දියගමු. පහලට යමු. දැන් ඉතින් ගේම් එක දැන් ඉවර කරන්න තමයි අපි හදන්නේ. ඉවර කරන්න කියන්නේ භාගයක ඉවරයි. අපි දැන් මකුළුව ගෙන්න ගමු මෙතනට. මකුළුව නෙවෙයි බං මකුළු ආච්චි. පොඩි සද්දයක් දාමු. දැන් ඒ කඩාගෙන බින්දගෙන. හැබැයි බං ඉතින් මට මකුළුව කෑ ගහන සද්ද නම් අල්ලන්නේ නැහැ බං. වරින්කෝ බං මකුළුව ආච්චි. මකුළුව ආච්චි කික්කන් ඇන්නේ නැහැ වගේ ග්‍රැනි වගේ. බෑද කියපන්කෝ බෑද බලපන් ගෑස් දෙකේ හැටි අවුලන්නේ ඔය ගෑස් දෙකේ මට වැඩක් නැහැ. ඊළඟ ප්‍රෙන්ස් ඉතින් යන්න තමයි තියෙන්නේ. මකුළුව ඉස්සරහට යනවා. ඊළඟ ප්‍රෙන්ස් අපි ගියා. දැන් අහපුව වෙයි මකුළුව ඔය සද්දෙට උතන්ට. අපි එතකොට මෙහෙන් යමු.
හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් නම් ඉතින් ග්‍රැනි ඇහැරිලා ඇති ෆ්‍රෙන්ඩ්ස් මේකත් අපි ග්‍රැනිව පොඩ්ඩක් නිදි කරවමු ෆ්‍රෙන්ඩ්ස් ග්‍රැනි එනවා ඇති දැන් මෙතනට කොහොමත් ස්විච් එකත් ඔන් කරගමු ග්‍රැනි එන සද්ද එනවා ඩිසෙරෙප්පු දාලා ඔය එන්නේ මං කියද්දිම බලපන් බන් තට්ටෙත් පෑදිලා ග්‍රැනිගේ දත් ටික මැදලන්නේ මූ කැත බලපන් බත් කන්ටි තෙන්නේ නැහැ හැබැයි ඒක මූණ දැක්කාම හැමදාම එපා වෙන ඕක දැක්ක කියන්නේ උදේ පාන්දර පට්ටම මූසලයි උදේ පාන්දර දකින්න ඉතින් ඒක වෙනම කතාවක් හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් වීඩියෝ එකක් රෙකෝඩ් කරද්දී ඕක දැක්ක ගන්න ආයේ දවසම සෙට් පොච්චි හරි සෙට් පොච්චි වැඩන්න දැන් අපි යමු විනාඩි 2කට ග්‍රැනි දොයිය ගත්තලු විනාඩි 2කින් එනවලු ඒකෙන් තමයි විනාඩි 2කට කලින් තැනිකට මේ කතා ගමු ඕක දින පැඩ්ලොක් කී එක මං කිව්වා ආයෙ මට දිවස් තියෙන්නේ බං උඹලා ගන්න නැහැ නේද මේ මොකද ඒ උනේ හරි හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් අපි ගේම් එකේ පයින්ට තමයි හදන්නේ දොරෙන් ඊළඟ වීඩියෝ එකේ අපි කානුවෙන් පයිමු නේ බං හරි ඒක වැඩන්නේ බේසික්කා මේක ගත්තා ගැලුවා ගත්තා අම්මා දුන්නු නෑ බං ඉතින් මට පොඩි දෙයක් ඩාම් ඩූම් වුණා පොඩි දෙයක් අමතක වුණා දැන් අපිට තව වයර් දෙකක් කපන්න තියෙනවා කියලා අපි ශනිකට වයර් දෙකක් කපමු කොහමද බං ඉතින් මම මල් කපන කතුරෙන් තමයි වයර් කපන්නේ ගණන් ගන්න එපා අපිට ඕනේ පයින්ට් කොහම හරි හරි ෆ්‍රෙන්ඩ්ස් ඕකත් විසික් කරා ෆ්‍රෙන්ඩ්ස් එහෙනම් අපි පයින්ට් තමයි හදන්නේ එහෙනම් ග්‍රැනි අපි ගියා එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ඊළඟ වීඩියෝදී අපි කාණුවෙන් පයිමු හරි ඔයාලට තව ගේම් තියෙනවා මම දැන් subscribe කරන්න like කරන්න ඔයාලට ඕන ගේම් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න මම අනිවාර්යෙන්ම කියනවා